අද අපි යන් හාට් ඔෆ් කොලාලම්පූර් වල තියෙන ලස්සන පන්සලකට. මේකේ නම තමයි තියන් හෝ ටෙම්පල්. ලස්සන කඳු මුදුනක තමයි මේ චීන බෞද්ධ පන්සල පිහිටලා තියෙන්නේ. මුහුදු දේවිය ලෙස සැලකෙන මාසු දෙවියන් වෙනුවෙන් තමයි මේක නිර්මාණය වුණා කියලා ඉතිහාස කතාවල තියෙන්නේ. මේ පන්සලේ විශේෂත්වය තමයි මේක හදලා තියෙන්නේ චීන වාස්තු විද්‍යාවට අනුව වර්ණවත් සහ විස්මයකාර සොඳුරු ගෘහ නිර්මාණ වලින්. පන්සල ඇතුලේ බුද්ධ ප්‍රතිමා තමයි තියෙන්නේ. කුවාලාලම්පූර් වල විවාහ, චීන උත්සව සහ ආගමික වැඩසටහන් පවත්වන්න ජනප්‍රිය පන්සලක් තමයි මේ තියන් හෝ පන්සල. සංචාරකයන්ට නම් නගරේ ඉඳලා පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්, ඒ වගේම ඡායාරූප ගන්නත් පුළුවන් සුන්දර ස්ථානයක් තමයි මේ පන්සල. ඒ වගේම චීන සංස්කෘතිය, ආගම හා විලාසිතා එකම තැනකින් දැක ගන්න පුළුවන් විශේෂ පන්සලක් තමයි මේක.